මතක තියාගන්න ඔයාව චේස් කරනකොට නැවත chance එකක් කියලා ඔයාගේ පස්සෙන් යනකොට එයාට දැනෙන්නේ ඔයාගේ නෙගටිව් මූඩ් එකක්. එයාට පේන්නේ ඔයාගේ නෙගටිව් මූඩ් එකක්. නමුත් ඔයා දැන් ඩිසපියර් වෙලා ඔයා වෙනම පැත්තකින් ග්‍රෝ වෙලා ඔයා සතුටෙන් ඉන්නවා කියන එක ඇඟ වෙනකොට ඒක අනිවාර්යෙන් එයාට ඔයාව ඇට්‍රැක්ටිව් පර්සන් කෙනෙක් විදිහට දැනෙන්න හේතුවක් වෙනවා. සමහර අයට ජෙලසි එකක් දැනෙන්න ඒක හේතුවක් වෙනවා. ඔයාට පුළුවන් සතුටෙන් ඉන්න හැම වෙලේම. එයාට ෂෝ කරන්න නෙමෙයි. ඔයාගේ වැඩවලට ફોකස් එක දෙන්න. ඔයා ග්‍රෝ වෙනවා, ඔයා සෝෂල් වෙනවා, ඔයා යාළුවෝ වැඩිපුර ආශ්‍රය කරනවා. ඔයාට පුළුවන් ඔපොසිට් ජෙන්ඩර්ස් ලත් එක්ක හොඳ කනෙක්ෂන් එකක් හදාගන්න. සෝෂල් මීඩියා හරහා ඔයාට පුළුවන් ඒ එළියට දාන්න. ඔය වර්තමානයේ ඉන්න තත්ත්වය එයා සමහරට දකිනා වෙන්න පුළුවන්. එතකොට ඒවත් එක්ක ඔයාගෙන පොසිටිව් ඉමේජ් එකක් හැදෙනවා. ඔයා වෙන්නම කන්ඩිෂන් එකකට දැන් හුරු වෙලා කියලා. හතරවෙනි දේ තමයි ඔයාට පුළුවන් මිස්ට්‍රි එකක් හදන්න. මේ කාරණේ කලින් මම කියපු දේටත් කනෙක්ටඩ්. මිස්ට්‍රි එකක් හදනවා කියලා කියන්නේ ඔයාට දැන් රිලේෂන්ෂිප් එකක් තියෙනවද? දන්නේ නැහැ. කුතුහලයක් තියෙනවා. ඒක කන්ෆර්ම් නැහැ. ඔයාට දැන් රිලේෂන්ෂිප් එකක් තියෙනවද? ඔයා මැරේජ් එකකට ගිහිල්ලාද? නැත්නම් ඔයාට ක්‍රෂ් එකක් ඉන්නවද? ඔයා කෙනෙක් එක්ක ක්ලෝස් කනෙක්ෂන් එකක් හදාගෙන ඉන්නවද? මේක කන්ෆර්ම් නෑ. නමුත් මිස්ට්‍රි එකක්. ඒ කියන්නේ ඒක ඇත්තද නැද්ද කියලා එයාට හිතාගන්න බැරි විදිහේ කන්ඩිෂන් එකක් ඔයාට හදන්න පුළුවන්. අර වගේම ඔයා යාළුවා ආශ්‍රය කරනකොට සමහරට බොයි කෙනෙක් නම් ඔයාට ගර්ල්ස්ලා ආශ්‍රය කරන්න පුළුවන්. එයාත් එක්ක කනෙක්ෂන්ස් හදාගන්න පුළුවන්. එයාත් එක්ක පික්චර්ස් ගන්න පුළුවන්. ගර්ල් කෙනෙක් නම් ඔයාටත් ඒ දේ අනිත් පැත්තට ඔපොසිට් කරන්න පුළුවන්. සෝෂල් මීඩියා හරහා මේ ඕනම ප්ලැට්ෆෝම් එකක් කරා එලෙට දෙන්න පුළුවන්. ඒ කියන්නේ පෝස්ට් කරන්න පුළුවන්. ඒකට එතන ඇත්තටම මිස්ට්‍රි එකක් හැදෙනවා. කවුද මේ? කාත් එක්කද මෙයා ඉන්නේ? මොකක්ද මෙතන තියෙන කනෙක්ෂන් එක? හැබැයි ඔයා ඒක සම්පූර්ණයෙන් එක්ස්පෝස් කරන්නේ මොකක්ද මෙතන තියෙන කනෙක්ෂන් එක කියලා. නමුත් එතන මිස්ට්‍රි එකක් හැදෙනවා. පොසිබිලිටි එකක්. ඒ කියන්නේ හිතා ගන්න බෑ මොකද්ද මෙතන තියෙන කනෙක්ෂන් එක කියලා. මේක මේ විදිය වෙන්නත් පුළුවන්, වෙන දෙයක් වෙන්නත් පුළුවන් කියන එක ගැන අන්න එතන ස්ටක් වෙන විදිය දේවල් තමයි ඔයා දාන්න. ඒකෙන් වෙන්නේ මොන වුණත් ඔයාගේ ලයිෆ් එකේ මේජර් පාර්ට් එකක් වෙලා හිටපු නිසා ඒක ගැන ටිකක් අනිවාර්යෙන් ඇටෙන්ෂන් එක දෙන්න හදනවා. සමහරට ඇත්තටම ජෙලසි එකක් එනවා. තන්නේ කර එකෙන් සම්පූර්ණ අවුට් යන්නත් පුළුවන්. මොකද ඔයාට එයාව ලොස් වෙනවා කියලා කන්ෆර්ම් මැසේජ් එකක් ආපු නිසා නවා විඳෙව්වේ. එයාට ඔයාව ලොස් වෙනවා කියන කන්ෆර්ම් මැසේජ් එකක් ගිහිල්ලා තිබුණේ නැහැ. නමුත් ඉස්සරහට මේ නෝ කන්ටැක්ට් ෆලෝ කරනකොට ඔයා growth එකට දේවල් කරනකොට ඔයා ඔපොසිට් ජෙන්ඩර්ස් ලත් එක්ක කනෙක්ෂන්ස් හදාගෙන ඒවෙන් මිස්ට්‍රි එකක් එළියට දෙනකොට එයාට ඔයාව ලොස් වෙනවා කියන කන්ෆර්ම් මැසේජ් එක යන්න පුළුවන්. මේ වගේ තැන්වලදී එයාට ඒක දරා ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද එයාගේ හිතට ගියාට පස්සේ හරි සම්පූර්ණයෙන් මෙයා දැන් මූව් ඔන් වෙලා ඉන්නේ. මෙයා දැන් මෙහෙම තත්ත්වයක ඉන්නේ කියලා එයාට ඒක දරන්න බැරි වෙන්න පුළුවන්. සමහරට එයා මෙන්ටලි කනෙක්ට්ලා ඉන්න පුළුවන්. ඔයාට මේ වෙනකම්ම එයාට බ්‍රේක් අප් එක අවශ්‍ය වුණා. ඒ ඩිසිෂන් එක ගත්තා. නමුත් එයා එක්ස්පීරියන්ස් කරලා තිබුණේ නැහැ. ඔයා සම්පූර්ණයෙන් ගැලවිලා ගියම කන්ඩිෂන් එක කොහොමද කියලා. ඔයා සම්පූර්ණයෙන් ගැලවිලා යනවා. සම්පූර්ණයෙන් මූව් ඔන් වෙනවා. ඔයා වෙනම දෙයකට හුරු වෙනවා. ඒ කියන්නේ එයාට ඔයාව පර්මනන්ට් නැති වෙනවා කියන කන්ෆර්ම් මැසේජ් එක යාගේ හිතට යනවා. අන්න ඒකත් එක්ක යාට රියල් බ්‍රේක් අප් එක එක්ස්පීරියන්ස් කරන්න සිද්ධ